අත්අඩංගුවටගත් දුරකථනය නිසා පොලිසියට හසුවීමට ගිය පොලිස්පති දේශබන්දු අද හදිසියේම කැමැත්තෙන්ම බාර වුණ හිතාගන්න බැරි හේතුව මෙන්න. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ කඩුවල පිහිටි නිවසක තිබී ඔහුගේ නිල රිවෝල්වරය සහ ජංගම දුරකථන දෙකක් සමග විදේශීය විස්කි බෝතල් 795ක් සහ වයින් බෝතල් 214ක් පමණ ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණා. පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට ආසන්නව සිටියේදී දේශබන්දු තෙන්නකෝන් මහතා අද දින උදෑසන මාතර අධිකරණයට බාර වූ බවයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පවසන්නේ. දේශබන්දු තෙන්නකෝන් මහතා අවසන් වරට භාවිතා කළ ජංගම දුරකථන දෙක මගින් ඔහු අවසන් වරට ඇමතු දුරකථන අංක පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ ඔස්සේ පරීක්ෂණ මෙහි වූ පොලිස් කණ්ඩායම් ඉතා සාර්ථකව ඉදිරියට ගිය අතර අද දින බොහෝ විට දේශබන්දු පොලිසියට කොටුවීමට නියමිතව සිටි බවටයි ආරංචි මාර්ග තහවුරු කරන්නේ. මේ වන විට මාතර අධිකරණය වෙත බාර වී සිටින දේශබන්දු තෙන්නකෝන් මහතාව බේරා ගැනීමට නීතිඥ මහතුන් 50ක පමණ පිරිසක් කොළඹ සිට මාතර වෙත මේ වන විට පිටත්ව ගොස් තිබෙන බවටයි වැඩි දුරටත් අවසන්නේ.